साधु 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 लक्ष्मवासी लोकवासी बौद्ध जनया बौद्ध आगमनයට වර්තමානයේ අතරේ ආරම්භ එවැනිම හරුවකින් වැඩි සියලු දෙනාගේ ධර්මයේ උදෙසා වැඩි වශයෙන් අත්දැකීම් කරමින් සමාජ මාර්ගය තුළ වැඩි වශයෙන් කතා කරන ස්වාමීන් වහන්සේ නමක් විදිහට අවසරයි නම කියන්නට පොදුවේ සත්‍යයේ සිල්ගන්න සංස්කාරයේ දින රමණීය අවස්ථාවක පස්තර නගරයේ ඔබ අපට වාර්ගී හිමුණා උන්වහන්සේගේ ධර්මය ශ්‍රවණය කරගන්න. ඉතින් ඒ ඔබ අප ලැබූ වාර්ග්‍යවන්ත ඊයරා 11ට විතර තමයි ඉන්න පිටත් උනේ. එතකොට ආපහු යනකොට හෙට එළි වෙනවා. පුදුම විදිහේ ඕනෑකමකින් අපේ පන්සලට ගියපු මේ පින්නතුන් ඇත්ත සමහර විට මේ අන්තික මේ මඩේ වැස්සේ පින්නතුනේ මේ කාලෙකින් හම්බෙච්ච මනුෂ්‍ය ආත්ම භාවයේ තුල මේ තමයි මේ පින්නතුන්ට පහළ වුණු පින්නතුනේ වටිනාම සිතුවිල්ල. බණහඬ ආපු බොහෝ දෙනෙක් අපේ තරුණ මහත්තුරු පින්නතුනේ ධර්මයට අනුව ජීවත් වෙනවාද නැද්ද කියන එක මේක මේ පස්සේ තීරණය වෙන එක. වටිනාම දේ මොකද්ද? බණහඬෙන් හිතිච්ච එක. ඔය හිතෙන එකයි හදාගන්න අමාරු. ව්‍යසනයක් පත් වෙච්ච වෙලාවේ ව්‍යසනයක් කට උඩ තිබ්බ වෙලාවේ මේ වරුසාවේ කාලගුණය අපට හරස් වෙන්නේ පින්නතුනි මේ පැතිවලට වහින්න නැත්නම් කොහාටද වහින්නේ? මේ ප්‍රදේශයේ පින්නතුන්ට මේ කර්මයක් නෙමෙයි. ඒ නිසා සියලුම බාධක මැඩගෙන කෝටියක් ප්‍රශ්න තියෙනකොට මේ සතියේ දවසකනේ මේ පින්නතුන් පුදුම විදිහේ සංසාරේ පින් කරලා ඇති. ඔය බණහඬ යන්න ඕන කියලා හිතෙන්න. ඒ නිසා ඔය හිතිච්ච එකම අපි ප්‍රාර්ථනා කරමු. අපේ අරමුණ පරමාර්ථය සංසාරේ කෙලවර නිවන් දකින්නකම්ම පින් සිතුවිලි පහළ වේවා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. ඔය සිතුවිලි හරි වැදගත් පින්නතුනි. සංසාරයෙන් එතර වෙන්න නිර්වාණය සාක්ෂාත් කරගන්න දැන් මේ අම්මලා තාත්තා අනුන්ගේ දේවල් වලට කලබල වෙන එක නවත්තන්න ඕනේ. ඔය ජීවිතේ වැඩිපුරම කේන්ති ගත්තේ අපි කරපු වැරදි වලටද අනුන් කරපු වැරදි වලටද? ජීවිතේටවත් මේ පින්නතුන්ට අපි කරපු වැරද්දකට කේන්ති ගින් දිනවා. මොකටද අනුන් කරන ඒවට අපි කුලප්පු වෙන්නේ? ඔය පොඩ්ඩක් ඔය හුලං වදින්න කට්ටිය මට අද කලින් කියන්න බැරි වුණා මේක. හැමදාම 4ක් විතර කලන්ත දානවා. ඒකයි මං කියන්නේ චුට්ටක් ඔය ඈත් වෙලා ඉන්න කියලා මේක ඉඩ තියෙනවනේ හොඳට. එහෙම
කොහෙවත් කිව්වට ඈත් වෙලා නැහැ. ඒ වුණාට මං කියනවා. වෙනතුනේ කාලෙකින් ලබාගත්ත මේ මනුෂ්‍ය ආත්ම භාවය මේක ඔය නිස්කාරණේ අපි හැමදාම ජීවිතේ කරන්නේ අනුන්ට කඹරන්නේ. පොඩි ප්‍රශ්නයක් අහන්නද? මම මේ සේරගෙන් අහන්නේ හොඳේ. මේ වෙනකොට කුණුහරුප කීයක් විතර කියලා දෙනවා? ඔහොම ඉන්න ගමන් ගනින්න බෑ. දෙක. ඔන්න දෙකද කුණුහරුප පල්ලැති පකෝදි ගණන් මේ වෙනකොට. කවදා හරි පරුස වචනයක් කියලා බැන්නනම් බැන්නේ. මම මේ කියන එක හොඳට මතක තියාගන්න ඕන. කාටද බැන්නේ? අපිටද අනුන්ටද? අපි අපිට කුණුහරුපෙන් බැන ගන්නවා. පව් පිරෙන්නේ කාටද? මොකටද අනුන්ට කුණුහරුපෙන් බැලලා අපි පව් පුරවගන්නේ? මතක තියාගන්න. අර බුදුහාමුදුරුවන්ගේ කාලේ පිටුතුන් අහලා තියෙනද අම්බපාලි කියලා ගණිකාවක් හිටියා. අම්බපාලි කල්ප කීයක් ගණිකාවක්? පිටුතුනි කල්ප 30ක් ගණිකාව. මොකක්ද මේ ගණිකාවක් වෙන්න බලපාපු හේතුව? ඒකාත්මික අම්බපාලි පෘථග්ජන තෙරණියා චෛත්‍යයක් ප්‍රදක්ෂිනා කරනකොට පස්සර පැත්තේ මොනවද නැහැ? සහතිකම නැතුව ඇති. අයතුන්ගේ රියැක්ෂන් වලින් මට හිතෙන්නේ පස්සර තරම් කොහෙවත් බොන්නේ නැහැ කියලා. එහෙනම් තව පොඩි ප්‍රශ්නයක් අහන්න. අය මට පස්සර වල බන්නට කියනෙකුත් නැහැ. මම මේ කියලා තමයි යන්නේ. මම මේ අහන්නේ අම්මලාගේ. මේ වෙනකොට කී ගමනක් විතර වේසි කියලා බැනුම් අහලා තියෙනවද? නැද්ද? කුටි කාලේ කීපාරක් තඩි ගහලා තියෙනවද බිරිඳට? ඔහොම ගණන් කරන්න ඕන හිටගෙන ඉන්න ගම. වැඩිපුරම බැනලා හිරිහැර කරලා තියෙන්නේ කවුද? අල්ලපු ගල්ල මිනිස්සු බයිනවද ගල්ල වලට ඇවිල්ලා? එක්කෝ කසාද ස්වාමියා නැත්තම් දරු නැත්තම් බිරිඳ. ඔය අපේ තරුණ මහත්තුරු අපේ තාත්තලා හොඳට මතක තියාගන්න ඕනේ. මේ කියන වචනයක් ගානේ වගේ කියන්න වෙනවා. අර අම්බපාලි තෙරණියයි රහත් මෙහෙණින් වහන්සේලයි චෛත්‍ය ප්‍රදක්ෂිනා කරනකොට එක මෙහෙණින් වහන්සේ නමක් වයසයි අසනීපයි කටේ තිබ්බ රසම ගුලියක් බිම හැලුණා. ඒක දැකපු අම්බපාලි දෝෂාරෝපණය කරනවා කොහමද? කවුද මේ සෑමලුවේ සෙමහලපු වේසි කියලා බයිනෝ? ඔච්චරයි කියන්නේ. ඒ කියපු එකේ අකුසලයේ කොච්චර කල් විපාක දුන්නද? කල්ප 30ක් ගණිකාවක් වෙලා ඉපදුනේ. පැහැදිලිද මම මේ කියන කම්මලාට තාත්තලාට? දැන් ඔය කටවල් වලින් කුණුහරුපකට කියලා ඔච්චරද කියලා දෙන්නේ. හෙට ඉඳන් එක කුණුහරුපයක්වත් කියන්න එපා. අදිෂ්ඨාන කරගන්න. මෙහෙම නොකිය ඉන්න පුළුවන් අදිෂ්ඨානශීලීව බුදුවරුනේ උගන්වන්නේ භාසතිවා කරෝතිවා යමක් කියයි නම් හෝ කරයි නම් හැම එකකටම වන්දි ගෙවන්න වෙනවා. හැම කර්මයේ පුච්චන්න බෑ පින්නතුනි මේක ගෙවන්න ඕනේ. එනිසා ඔය ගෙවල් දොරවල් වල ඉන්නකොට
කාගේ හරි හිතක් රිදෙනවා නම් හෙට ඉඳන් මම නම් කියන්නේ පින්නතුනේ කුණුහරුපයක් තියා තෝ කියලාවත් කතා කරන්න එපා. පුළුවන් ද හෙට ඉඳන් නොකර ඉන්න. අදිෂ්ඨාන කරගන්න. මොකටද පින්නතුනේ? කිසි කෙනෙකුට තෝ කියලාවත් කතා කරන්න එපා. මේවා අපි කවදා හරි සංසාරේ ගෙවන්න එපේ. කිසි කෙනෙකුට පරුස වචනෙන් කතා කරන්න එපා. බුදුවරු උගන්වන වාචාය සංවරෝ සාදු මිනිස්සුන්ගේ වචනේ සංවරකම තියෙන්න ඕන. මොකද අපි හැමදාම අනුන්ට කඹරලා